ආයිබෝන් කියලා පිළිගන්නවා. ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ගොඩක් ආදරෙන්. මම මල් පෝච්චියක් වගේ එකක් හැදුවා ගෙදර. ඉතින් මං හිතුවා ඒක ඔයාලත් එක්ක share කරගන්න. කිසිම වියදමක් නැතුව ගෙදර තියෙන දේවල් පාවිච්චි කරලා ගේ ලස්සන කරගන්න ඔයාලට මේ විදිහට මල් පෝච්චි හදන්න පුළුවන්. ඉතින් යමු වීඩියෝ එකට කොහොමද කරගන්න කියලා බලන්න. බඩු ටික ඔක්කොම එක තැනකට කරගත්තොත් එකක් හදන්න වැඩිම වුණොත් විනාඩි 10ක් විතර යන්නේ. මම මේන් 5ක් විතර හදාගන්න තමයි හිතුවේ. ඉතින් එකයි හදාගන්න පුළුවන් උනේ පොඩි දෙන්න හැරිලා ආවා. ඒ දෙන්නත් එක්ක මේ වැඩේ කරන්න බෑ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ
කිසිම වියදමක් නැතුව ගෙදර තියෙන දේවල් වලින් මේ වැඩේ කරගන්න. ඉතින් මේක නිකම්ම අපි මේ ෆැන්ට්‍රියක් උඩ හරි මේ ටේබල් එකක් උඩ හරි තියන්න නැතුව මම කෙසෙල් වේලිච්ච අත්තකින් කොළ ටික ඒ කියන්නේ වටේ තියෙන කොළ ටික අයින් කළා ඒකේ දණ්ඩ විතරක් අරගෙන මේ විදිහට දරණුවක් විදිහට ටිකක් රවුමක් හදාගත්තා. බලන්න ඒකත් මම කරගන්නේ කොහොමද කියලා. ඒකටත් වෙලාවක් යන්නේ නැහැ. ටිකක් ගොඩාක්ම මේ වේලුණ එක ගන්න එපා. ටිකක් අමුවට වගේ තියෙන එක ගන්න. ගොඩ කාලයක් ඒ කියන්නේ මේක දිරන්නේ නැහැ. ඒ කියන්නේ ටික කාලයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි මේ මල් පෝච්චිය මේ හැම වෙලේම අල්ලන්නේ කරන්නේ නැහැනේ. එකම තැන තියලා තියෙනවනේ. ඒක නිසා කැඩෙන්නේ එහෙම මුකුත් නැහැ. මම අනිත් පැල ටිකත් හදලා ඒ ටික ගෙදර කොයි විදිහටද තිබ්බේ කියලා ඔයාලට වීඩියෝ ක්ලිප් එකක් ඉක්මනටම අරන් එන්නම්. අෂුව එකටම ලබන සෙන්සුරාදාට ඒ වීඩියෝ එක ගේනවා. ඉතින් මගේ වීඩියෝස් හොඳද නරකද කියලා කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. අනිත් අයටත් වැදගත් වෙයි කියලා හිතෙනවා නම් ෂෙයා කරන්න. මගේ channel එක subscribe කරේ නැත්නම් තාම subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. සතුටෙන් පරිස්සමින් ඉන්න.